හායි කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මට මේ දවස් ටිකේ වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මම මොකද්ද උනේ කියලා පොඩි වීඩියෝ එකක් අරන් එන්නම් කියලා හිතුවා. ඉතින් මං වීඩියෝ එකත් එක්ක ඒ කියන්නේ වීඩියෝ එකත් එක්කම ඉන්න මං ඉස්සරහට කියන්නම් මොකද උනේ කියලා. ඇත්තටම එක පිට කරදර ආවා. ඒ නිසා වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. ඉතින් මම චූටි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට මේ අපිට මොකද්ද උනේ කියලා කියන්න. ඉතින් බලමු අපිට වීඩියෝ මට මොකද්ද උනේ වීඩියෝ එකක් ගේන්න බැරි තරමටම මොකද උනේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගට ඉන්න. ඉතින් ටික දවසක ඉඳන් වීඩියෝ එකක්වත් ගේන්න බැරි වුණේ. ඉතින් අපිට එක දිගට කරදර ආවා. ඉතින් ඒ නිසා වීඩියෝ එකක්වත් ගේන්න බැරි වුණා. ඉතින් මං කියන්නම් අපිට මොකද උනේ කියලා. ඉතින් ඉස්සෙල්ලම කියන්නම් අම්මට මොකද උනේ කියලා. ඉතින් අම්මට එකපාරටම කකුල් ඉදිමිලා එයාට ටිකක් ඇවිද ගන්න එහෙම අමාරු වුණා. ඉතින් ඊට පස්සේ අපි හිතුවා ස්නායු මොකක් හරි වෙන්න ඇති කියලා. ඉතින් අපි ડોක්ටර් කෙනෙක් channel කරලා බෙහෙත් හිම අරන් ටික දවසක් ඉන්නකොට ඒක අඩු වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි හිතුවා අම්මට කකුල් කැක්කුම තිබිච්ච එක අඩු වුණා. ඒත් මේ කකුල කැක්කුම තිබුණේ අඩු වුණත් එයාගේ කකුලේ ඉදුමම අඩු වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ අම්මට කකුල ඉදුමම තියෙන හින්දා මේ එහෙම ලොකුවට වැඩ කරන්නත් බෑ. ඉතින් අපි හිතුවා ඊට පස්සේ සිංහල බෙහෙත් මොන හරි කරනවා හරි කියලා. ඊට පස්සේ සිංහල බෙහෙත් කරන තැනකින් කිව්වා අම්මා වත්තේ දළු එහෙම කඩනවා. ඉතින් ඒ නිසා එයාලා කිව්වා අම්මට මේ වත්තේ දළු හැම කඩනකොට සර්පෙක් කාලා හරි සර්ප කට්ටක් හරි ඇනිලා ඒක ඇඟ පුරා දුවලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉදුමම වහින්නේ නැත්තේ කියලා. ඉතින් අපි ඊට පස්සේ ඒකට බෙහෙත් කරා ඔය අම්මගේ යටිපල්ල එතන තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් එතනත් මේ එක ඒ කියපු විදිහට එක දේවල් කරලා ඒ දේවල් කරා. ඊට පස්සේ ඔය දැන් මම ඔය ගාන්නේ ඒ කියපු විදිහට පත්තුවක් තමයි. පත්තු අර බඳිනවා කියන්නේ අන්න එහෙම තමයි අන්න ඒක තමයි දැන් මම ඔය ගාන්නේ. ඉතින් ඔය විදිහට අම්මට ඇවිද ගන්න බැරි වුණා. ඉතින් ඒ දේවලුත් එක්ක ඊට පස්සේ අයියලගේ අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඉතින් එයත් දවස් 5ක් විතර හොස්පිටල් එකේ හිටියා. ඉතින් ඔන්න විදිහට එක පිට අපිට කරදර ආවා. ඔන්න ඉතින් මේ අයියට මම අතට බෙහෙත් බඳින ගමන් ඉන්නේ. ඉතින් එයා අවුරුදු ඉවර වෙලා වැඩට උදේ පාන්දර වැඩට යනකොට උදේ 6ට විතර වැඩට යනකොට එකපාරට මට කෝල් එකක් ආවා බයිසිකලේ හැප්පුණා කියලා. ඉතින් ඒ හැප්පුණාට පස්සේ එයාගේ අත කියන්නේ අයියට එහෙම ලොකු කරදරයක් වෙලා තිබුණේ නැහැ දෙවියන්ගේ පිහිටෙන්. ඉතින් එයාට කකුල එහෙම චුට්ටක් කර දනිස්සෙම නිකන් අර වැටෙනවා වගේ චුට්ටක් හීරිලා හැම විතරයි තිබුණේ. එයාගේ අත අර බයිසිකලේ බිමට වැටෙනවත් එක්කම අත හිටිලා තිබුණා පොළවට. අර එතකොට මේ අත ටිකක් කෙටිලා වගේ තියෙනවා කියලා තමයි එතනින් කිව්වේ. ඉතින් ඒකට බෙහෙත් කරනවා දැන් දවස් ගානක ඉඳන්. ඉතින් බයිසිකලේ නම් ගොඩාරියක් ඩැමේජ් වෙලා තිබුණා. ඉතින් අර අපි කොච්චර හරියට පාර ගියත් වැඩක් නැහැ. එන මිනිස්සු මොන විදිහට ඒද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ දේවල් නිසා ඉතින් එක දිගට කරදර ආවා. ඉතින් දැන් නම් චුට්ටක් අයියට හොඳයි. ඉතින් හොඳටම හොඳ නෑ ටිකක් සනීපයි. ඉතින් ඒ දේවලුත් එක්ක ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ ඒ නිසා. ඉතින් මම මේක වීඩියෝ එකක් කරනවාමයි කියලා ගත්ත වීඩියෝ එකක් නෙවෙයි. මට හිතුණා ගොඩ දවසකින් වීඩියෝ එකක් දාපු නැති නිසා මං ඇයි වීඩියෝ එකක් ගෙනාවෙන්නේ නැත්තේ කියලා ඔයාලට දාන්න ඕනි කියලා මේකේ වීඩියෝ ටිකක් අරගෙන ඉතින් උදේ හවස ටිකක් බෙහෙත් බඳිනවා අයියාගේ අතට. ඉතින් ඔය සිංහල බෙහෙත් ඉතින්
මට වැඩිපුරම වීඩියෝ එකක් ගේන්නත් බැරුණේ අයියලාගේ අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටියා. ඉතින් ඒවත් එක්ක තව අයියලාගේ අම්මගේ ළඟත් හිටියා මං. ඉතින් ඒ දේවලුත් එක්ක එහෙම ලොකුවට වීඩියෝ එකක් ගේන තරම් මානසිකත්වයක නෙවෙයි මම හිටියේ. එහෙනම් ඉතින් අදට එන්නම් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.